こんばんは、皆さん。はい。こんばんは、先生。こんばんはපුතේ. මං හිතනවා ඔයාලා පළවෙනි දවසේ රෙකෝඩින් එක තුන් දෙනාම බලන්න නැති කියලා. ගැටලුවක් නෑ අපි ක්ලාස් එකේ ඉන්න ළමයි ගානට අපි ක්ලාස් එක කරගෙන යන එක ගැටලුවක් වෙන්නේ නැහැ. රෙකෝඩින් එකක් දෙනවා මං අනිත් අයට. බැලුවද තුන් දෙනාම පළවෙනි දවසේ ඩිස්කෂන් එක? ඔව් සෙන්සි. හරි. අවසන්සි බැලුවා. හොඳයි. එහෙනම් අද අපි හෝඩිය ලියන්න තමයි පටන් ගත්තේ. එදා මම පළවෙනි හැඳින්වීම කරා. එතකොට එදා මම හිතන්නේ විනාඩියේ පැයක විතර කාලයක් මට කරගෙන යන්න හම්බුනේ නෑ. හරි. අපි පටන් ගමු. අද අපේ ක්ලාස් එක පටන් ගන්නේ ජපන් අකුරු ලියන්නම තමයි. මොකද ඔයාලගේ හැඳින්වීම මම මූලිකම අවස්ථාව කියලා දුන්නානේ. එතකොට ජපන් අකුරු ලියනකොටත් පුතේ සිංහල අකුරු නම් සාමාන්‍යයෙන් අකුරු අපි අත උස්සන්නේ නැතුව ලියාගෙන යනවනේ. හැබැයි ජපන් අකුරු ඒ වගේ නෙමෙයි. අපි ගොඩක් වෙලාවට කොටස් වශයෙන් තමයි ලියාගෙන යන්නේ. එතකොට ස්ට්‍රෝක් කෝඩ් එකක් තියෙනවා. ස්ට්‍රෝක් කෝඩ් එක කියන්නේ ලියන පිළිවෙල කියන අවස්ථාව තමයි අපි ස්ට්‍රෝක් කෝඩ් කියලා ගන්න. එතකොට ජපන් භාෂාවේ අකුරු 46ක් තියෙනවා සර අකුරු පහත් එක්ක. ඊට අමතරව මරු තෙන් කියලා කොටස් වගේක් භාවිතා කරලා අකුරු තව අපි හදා ගන්නවා. ඊට අමතරව දීර්ඝාක්ෂර බැඳි අක්ෂර මම කිව්වා වගේම චීසයිඩ්ස් භාවිතා කරලා අපි අකුරු හදා ගන්නවා. වයිට් බෝඩ් එකේ තමයි මම ලියාගෙන යන්නේ. අපි ඉස්සෙල්ලාම සර අකුරු මොනවාද කියලා කියන එක ගැන ඉගෙන ගමු. සර අකුරු විදිහට අපි ලියන්නේ දැන් ඔන්න ආ සවුන්ඩ් එක, ඊ සවුන්ඩ් එක, ඌ සවුන්ඩ් එක, ඒ සවුන්ඩ් එක, ඕ සවුන්ඩ් එක. මේ අකුරු විදිහට එන සර අකුරු පහ තමයි අපි ඉස්සරෝම ලියාගන්නේ මූලික වශයෙන්. අපි මේක කොටස් තුනකට ස්ට්‍රෝක් කෝඩ් තුනකට ලියනවා. පළවෙනි අකුර මෙන්න මෙහෙම. හොඳට බලා ගන්න. පළවෙනි අකුර ආ. පළවෙනි එක මේ පැත්තට කෙටි ඉරක් අඳිනවා. ඒක ලියන්නේ මේ පැත්තේ ඉඳලා මේ පැත්තට. ඒ කියන්නේ වම් පැත්තේ ඉඳලා දකුණු පැත්තට තමයි ඉර අඳින්නේ. ඒ පළවෙනි අවස්ථාව දෙවෙනි අවස්ථාවේදී පුතේ මේ ඇඳපු ඉර පල්ලෙහාට ඔන්න ඔහොම එකක් ලියනවා. ඒක මේ උඩ ඉඳලා පල්ලෙහාට තමයි මෙහෙම ලියාගෙන යන්නේ. දෙවෙනි අවස්ථාව. තුන්වෙනි අවස්ථාවේදී මේ ලියපු එකට මෙන්න මේ හරියෙන් තමයි පටන් ගන්නෙ. ඔන්න ඔහොම එකක් ලියනවා. එතකොට මේක මම අවස්ථාව ගත්තොත් මෙන්න මේ විදිහට තමයි ලියාගෙන යන්නේ. මෙතනින් අතර කරනවා. පළවෙනි අවස්ථාව, දෙවෙනි අවස්ථාව, තුන්වෙනි අවස්ථාව. ඉචි නී සන්. 1යි 2යි 3යි. ඔන්න ඔය විදිහට. 1යි 2යි 3යි. මම ඔයාලට PDF එකක් දානවා ක්ලාස් එක ඉවරුනාට පස්සේ. ඒකේ මේ අකුරු ටික පිළිවෙලට තියෙනවා ස්ට්‍රෝක් කෝඩ් එකත් එක්ක. ඔයාට පුළුවන් පුතේ පුළුවන් නම් පළවෙනි අවස්ථාවේදී ඒක උඩ ලියලා ප්‍රැක්ටිස් කරලා ඉවර වෙලා ඔයාගේ අඟල් භාගය වගේ එහෙම නැත්නම් අඟලේ වගේ කොටු පොතක් මං ගන්න කිව්වනේ. ඒකෙදී ඒ විදිහට ලියාගෙන යන්න පුරුදු වෙන්න පුළුවන්. එක පිටුවක් ඉවර වෙනකම් එක අකුරක් ලියන්න උත්සාහ කරන්න. එතකොට මේ තමයි අපේ ආ සවුන්ඩ් එක. එහෙම නැත්නම් ආ අකුර. මේ තියෙන්නේ අපේ ආ අකුර. ඊළඟට දෙවෙනි අකුර තමයි ඊ. එතනදී ස්ට්‍රෝක් කෝඩ් දෙකයි තියෙන්නේ. මේ ගොමෙන්නේ මේ තියෙන්නේ පළවෙනි අවස්ථාව. බලන්න. මේක පල්ලෙහාට
මෙහෙම පල්ලෙහාට අරගෙන එන ගමන් පොඩ්ඩක් උඩට ගිහින් නතර කරලා තියෙන්නේ. මේ හරියට ගිහිල්ලා තමයි නතර කරලා තියෙන්නේ. ඒ පළවෙනි අවස්ථාව මේක මෙහෙම ලිව්වා. දෙවෙනි එක මේ උඩ ඉඳලා පල්ලෙහාට කෙටි ඉරක් අඳිනවා. මේකට අපි කියනවා ඊ. මේක පළවෙනි අවස්ථාව. මේ තියෙන්නේ අපේ දෙවෙනි අවස්ථාව. 1යි 2යි 1යි 2යි ඉචි නී ඉචි නී 1 2. එතකොට මේ තමයි අපේ ඊ අකුර. ඊ ආ ඊ මේ අකුරු දෙකම අපි ඔන්න ඉගෙන ගත්තා. ඊට පස්සේ අපිට තියෙනවා අපිට ඌ සවුන්ඩ් එක. මොකද තියෙන්නේ? ඌ සවුන්ඩ් එක. උඩට මම අරගෙන යනවා. ඌ සවුන්ඩ් එකේදී එතන ස්ට්‍රෝක් කෝඩ දෙකක් තියෙනවා. පළවෙනියෙන් මේ වගේ ඉරක් අඳිනවා. මෙන්න මෙහෙම. දෙවෙනි අවස්ථාව විදිහට මේ ඇඳපු ඉර තියෙද්දි මෙන්න මෙහෙම හැඩයක් අඳින්න තියෙනවා. පළවෙනි අවස්ථාව මේ තියෙන්නේ දෙවෙනි අවස්ථාව. 1 2. එතකොට මේක ලියාගෙන යනකොට මෙන්න මෙහෙම 1 2. මේ තියෙන්නේ ඌ ඌ ඌ ඌ අකුර. මේක ශබ්ද කරන ගමන් ලියාගෙන යන්න. එතකොට ඔයාලට අමතක කරන්න වෙන්නේ නැහැ. හොඳට මතක තියාගන්න. ඌ ඌ. එතකොට ආ ඊ ඌ. දැන් තියෙන අපිට ඒ අකුර ඒ අකුර. ඒක ස්ටෝක් කෝඩ දෙකයි. එකේත් අර ඌ අකුර වගේ කෙටි ඉරක් අඳිනවා ඉස්සරලාම. ඊළඟට චුට්ටක් එක බලාගෙන ඉන්න පුතේ. මේ පළවෙනි අවස්ථාව දෙවෙනි අවස්ථාවේදී අපි මෙන්න මෙහෙම ඉරක් අරගෙන මෙතනදී අත උස්සන්නේ අපි. ගොමෙන්නේ. පල්ලෙහාට ගත්ත ඔන්න ඔහොම තමයි ඒ අකුර ලියන්නේ. දෙවෙනි අවස්ථාවේදී අපි මෙතනින් පටන් අරන් ඔහොම දෙවෙනි අවස්ථාවේදී අකුර දිගට ලිව්වා වුණත් අපි එතනදී අත උස්සන්නේ ඔන්න ඔහොම ලිව්වා. ඔහොම. මේ තියෙන්නේ ඒසරය. ඒ ඊළඟට අපිට තියෙනවා මොකක්ද අකුර? ඕනේ. එතනදිත් ස්ට්‍රෝක් කෝඩ දෙකයි. පළවෙනි අවස්ථාවේ වම් පැත්තේ ඉඳලා දකුණු පැත්තට කෙටි ඉරක් අඳිනවා. දෙවෙනි එකේදී උඩ ඉඳලා පල්ලෙහාට ඇවිල්ලා මෙන්න මෙහෙම. මේ දෙවෙනි අවස්ථාව මෙතනින් ඉවර නෑ. තව එකක් තියෙනවා. මෙන්න මෙතනින් කෙටි ඉරක් අඳින්න ඕනි. අවසාන ස්ට්‍රෝක් කෝඩ එක තුන්වෙනි එක විදිහට. ඉචි නී සන්. ස්ට්‍රෝක් කෝඩ 3යි. අපි මේක ලියනවා. ඉචි නී සන්. 1යි 2යි 3යි. 1යි 2යි 3යි. 1යි 2යි 3යි. මෙන්න මේ විදිහට තමා ආ ඊ ඌ ඒ ඕ කියලා කියන අකුරු ටික අපි ලියාගෙන යන්නේ. මෙතන මම ඒ අකුර ලිව්වේ නෑ නේ. ඒ ඕ. මෙන්න මේ විදිහට තමයි ඔයාගේ අකුරු ටික එන්නේ. සර අකුරු ටික.
ආ ඊ ඌ ඒ ඕ ආ ඊ ඌ ඒ ඕ අකුරු ටික එන්නේ මේ විදිහට. එතකොට චුට්ටක් මැත්තේනේ මොනවා හරි තේරුම් නැති තැනක් තිබුණාද පුතේ? සෙන්සේ අහන්නකෝ. මේ අරක දාන්න අපි පර්සනල් account එකට නැත්තම් යොහන්සන් මේක ඉන්නවා තාම? මේ යොහන්සන් මට පර්සනල් account එකට දාන්න පුතේ. හරි සෙන්සේ හරි මේ මම එකෙන් ඒක දාන්න. අහන්නද ලොකුනේ? ඔව් සෙන්සේ. හරි හරි කමන්නේ එකට කමන්නේ. ඒකට දාන්න. හරි සෙන්සේ thank you. හයි. හරි. දැන් ඔයාලට මම පොඩි දෙයක් පෙන්නන්නම්. බලන්න. ඔයාලගේ මේ හෝඩිය තියෙන්නේ ඔයාලට ස්ක්‍රීන් එක පේනව නේද පුතේ? මේ තියෙන්නේ ආ අකුර. හොඳට අහන්න ශබ්ද කරන හැටි. ඒක මං හිතනවා ඇහෙන්නේ නැතුව ඇතිනේ ඔයාලට. ඇහුන්නේ නැහැ නේද පුතේ? නෑ සෙන්සේ ඇහුන්නේ නෑ. නෑනේ. හරි ඒක මම ෆෝන් එකෙන්වත් මේව කරන්නම්. ඒක මේකෙම ප්ලේ කරනකොට ඇහෙන්නේ නෑ වගේ. ඔයාලට ආය ප්ලේ වෙනකොට මම හදලා දෙන්නම් ඒක. බලන්න මේ ඇනිමේෂන් එක හොඳට ලියන අවස්ථාව. මේ ආ අකුර තව පාරක් බලන්න. මං අර ඔයාලට ලියලා දුන්නා වගේම පළවෙනි අවස්ථාව මේ දෙවෙනි ස්ට්‍රෝක් කෝඩ එක තුන්වෙනි ස්ට්‍රෝක් කෝඩ එකෙන් තුන්වෙනි ආකාරයෙන් ආ අකුර ලියලා අවසන් කරනවා. ඒ විදිහට තමයි ආ අකුර ලියන්න තියෙන්නේ. මේ තියෙන්නේ මම ඔයාලට ප්ලේ කරන්නම්. මේ තියෙන්නේ ආ අකුරෙන් පටන් ගන්න පළවෙනි වචනය අසා කියලා කියනවා අපි උදෑසනට. අසා කියලා කියනවා උදෑසනට මෝර්නින් කියන අවස්ථාව උදේ නේ. තව වචනයක් තියෙනවා එතනදී. මෙතන තියෙනවා අසකුසා කියලා. ඒක ස්ථානයක නම. ආ අකුරෙන් ඔයාලට කියන්න අවශ්‍ය නිසා තමයි ඒක දාලා තියෙන්නේ. ඔයාලට ඒ වචනේ අවශ්‍ය නැහැ. මේ අසා කියලා කියන වචනේ මතක තියාගන්න. අසා උදෑසනට තමයි අපි අසා කියලා කියන්නේ. දෙවෙනි අවස්ථාව ඊ අකුර බලන්න ඊ අකුර ලියන හැටිත් එයාලා ඇනිමේෂන් එකක් විදියට ඉච්චි ඔම් පළවෙනි අවස්ථාව දැන් ලිව්වා දෙවෙනි අවස්ථාව. මේ තියෙන ඊ අකුරෙන් එන පළවෙනි වචනේ ඔයාලට ඉගෙන ගන්න තියෙන ඉසු කියලා කියනවා අපි පුටුවට. ඉසු පුටුව. දෙවෙනි එක ඊයේ කියලා කියනවා නිවස ගෙදර කියන අවස්ථාවෙන් තමයි පුතේ අපි ඊයේ කියලා කියන්නේ. ඊයේ කියලා කියනවා නිවසට. හරි. ඔන්න ඌ අකුර හොඳට බලන්න ඇනිමේෂන් එක ලියන ආකාරය. පළවෙනි අවස්ථාව දෙවෙනි අවස්ථාව වචනය අපි කොතොබා කියලා කියනවා අකුරු වලට වචන වලට ගොමෙන්නේ අපි කොතොබා කියලා කියන්නේ වචන වලට. පළවෙනි වචනය මොකක්ද? උදොන්
උදොන් කියලා කියනවා අපි කෑම වර්ගයක්. ජපන් නූල්ස් එකක් තමයි මේ උදොන් කියලා කියන්නේ. ඊට පස්සේ උමි අකුරෙන්මයි ඒක පටන් අරන් තින්නේ. උමි කියලා කියන පුතේ මුහුදට. මුහුදට තමයි අපි උමි කියලා කියන්නේ. දෙවෙනි ගොමෙන්නේ ඒක තමයි දෙවෙනි වචනය. අපි ඊළඟට යනවා තුන්වෙනි රවුන්ඩ් එක තුන්වෙනි අපේ සර අකුර ගොමෙන්නේ තුන්වෙනි එක ඉගෙන ගත්තා. සමා වෙන්න. හතරවෙනි අකුර ඒ රවුන්ඩ් එක ඒ අකුර ලියන්නේ කොහොමද බලන්න. පළවෙනි අවස්ථාවේ ඇනිමේෂන් එක මම පෙන්නන්නම්. පළවෙනි ස්ට්‍රෝක් කෝඩ් එක දෙවෙනි එකෙන් අපි අවසන් කරනවා. එතනදී ඔයා පැන්සල හරි පෑන හරි අත උස්සන්න නැතිව එක දිගට ලියාගෙන යන්න ඕන. හොඳට මතක තියාගන්න එක. ඔයාලට මේකේ PDF එක හම්බ වෙනවා. ඒක උඩ ලියලා ලියන්න පුරුදු වෙලා ඔයාගේ පොතේ ලියන්න. පොතේ ඔයාලට ඉස්සරෝම අඟලි කොටු තියෙන පොතක ලිව්වත් කමක් නැහැ. මේ අකුරු ටිකක් හරි චූටි කරලා ලියා ගන්න පුළුවන් වෙනකන්. මේ පළවෙනි වචනය පළවෙනි කොතොබා එක එකි කියලා කියන්නේ රේල්වේ ස්ටේෂන් එකට අපි අර දුම්රිය නැවතුම්පල කියලා කියන්නේ ඒකට තමයි එකි කියලා කියන්නේ. ඒක ඒ සවුන්ඩ් එකේ පළවෙනි වචනය. මේ වචන ඔයාලා අර මම කිව්වනේ තනි රුල් පොතක් ගන්න කියලා ඒකේ ලියා ගන්න. ඊට පස්සේ දෙවෙනි වචනය එන්පිට්ස් මේ යටින් ලියලා තිනවා එන්පිට්ස් පැන්සලට තමයි අපි එන්පිට්ස් කියලා කියන්නේ. ඒ අපේ හතරවෙනි සර අකුර දැන් තියෙන්නේ අපේ පස්වෙනි අකුර ඕ සවුන්ඩ් එක. එතන ස්ට්‍රෝක් කෝඩ් 3ක් තියෙනවා බලන්න ඇනිමේෂන් එක. පළවෙනි එක වමේ ඉඳලා දකුණට ඉරක් ඇඳා උඩ ඉඳන් පල්ලෙහාට මෙන්න මේ විදිහට. දෙවෙනි ස්ට්‍රෝක් කෝඩ් එක තුන්වෙනි ස්ට්‍රෝක් කෝඩ් එක කෙටි ඉරක්. මේ විදිහට තමයි අපි ඕ අකුර ලියන්නේ. පළවෙනි කොතොබා එක විදිහට පළවෙනි වචනය ඕ සවුන්ඩ් එකෙන් පටන් ගන්නවා මොකක්ද? ඔචා කියලා කියනවා අපි තේ වලට මේ ජැපනීස් ටී ඒ කියන්නේ ජපන් තේ එකක් තමයි මේ ඔචා කියලා කියන්නේ. පුතේ මේක කොළ පාටයි. අපේ ග්‍රීන් ටී එකේ ගොඩක් වෙලාවට ඔයාලට කොළ පාට පේන්නේ නැහැ. මේ ඔචා පවුඩර් එකක් තියෙනවා. ඒක හදන විදිහක් තියෙනවා. ඒ වගේම තමා එයාලා එකට ටී සෙරමනි කියලා එයාලා හඳුන්වනවා. ඔචා සෙරමනි එකක් වෙනම තියෙනවා. එයාලගේ සංස්කෘතික අංගයක් විදිහට මේ කප් එක දිහා බලන්න. මේ ඔචා තියෙන කප් එක දිහා බලන්න. ඒකේ අණ්ඩක් නැහැ. ඔයාලට සමහර රූප සටහන් වලට JFT වලට එහෙම රූප සටහන් බලලා ඔයාලට අඳුර ගන්න තියෙනවානේ. එතකොට ඔය ඔචා කප් එකයි ටී කප් එක ඒ වගේම කෝපි කප් එක වෙනස්. ඔචා කප් එකේ අණ්ඩක් නැහනේ. අල්ලගන්න තැනක් නැහැ. යාලා ඒක නිකන් චූටි අර කප් එකක් විදිහට තමයි තියෙන්නේ. අපිට නැති වුණාට මේක චුට්ටක් වෙනස්. ඒක බලා ගන්න ඕනේ. ඔයාලා මේවා හොඳට අවධානය දීලා බලන්න ඕනේ. මොකද දන්නවද? මේවා ඔයාලට හම්බ වෙන්නේ නැති තැන්. මේ පාර මේ JFT එකේ එක්සෑම් එකට තිබ්බා මේ කෝප්පේ වෙනස බලන්න. මොකද මේ වගේ කෝපයක් දීලා එතන තියෙන්නේ මොනවද කියලා පේන්නේ නැහැ. හැබැයි එතන ඔචා කෝහි කියලා කියන දෙකම තිබ්බා. එතකොට ඔචා කියලා කියන්නේ ජැපනීස් ටී එකට තේ එකට ඒ වගේම කෝහි කියලා කියන්නේ කෝපියකට. කෝප්පේ දැකපුවමනින් අපිට අඳුර ගන්න බෑ. සාමාන්‍යයෙන් අපි එකම කෝප්පේ තේ කෝපි දෙකම බොනවා. හැබැයි ජපන් ජාතිකයෝ එහෙම නෙමෙයි. මේ වගේ චූටි තැන්වලත් අවධානය යොමු කරන්න අවශ්‍ය වෙනවා. අන්න ඒ විදිහට තමා ඔයාගේ ඕ කියලා කියන අකුරු ටික ලිව්වේ. ඊළඟට දැන් ඔයාලට දුන්න පොතේ මොකද කරන්න ඕනි? මොකද කරන්න ඕනි? මට ලියන්න ඕනි වචන ටික. වචන නෙමෙයි අකුරු ටික ලියන්න ඕනි. නෝට් එකක් හරි දාගත්තද? 4 දෙනා මට කියන්නකෝ නෝට් එකක් හරි දාගත්තද? පොඩිම එකක් හරි? ඔව් සෙන්සි. මේ
කවිෂ්ක දාන්න අපේ කලින් නෑ පුතේ ක්ලාස් එක නෙමෙයි. ඔයාලගේ ක්ලාස් එක ඉවරයි. කට්ටියට අද මම එක ලින්ක් එකක් දුන්නේ හින්දා පැටලුණානේ පොඩ්ඩක්. අද මේ තියෙන්නේ අකුරු පන්තිය. හෙට ඔයාලගේ ක්ලාස් එකයි තියෙනවා. ඔයාලා කලින් ලොග් අවුට් වුණානේ. කවිෂ්ක සන් හෙට ක්ලාස් එක තියෙන්නේ 9 ඉඳන් 11 වෙනකම්. පුතා කැමති නම් අහගෙන ඉන්න නැත්නම් කමන්නේ. හරි. එතකොට ආ ඊ උ ඒ ඕ මේ ටික මේ අපි ඉගෙනගත්ත දේවල් ටික පාවිච්චි කරලා අපි වචන ටිකක් හදාගෙන යමු. මම ලියනවා මොකක්ද? වචන ටිකක්. ඉංග්‍රීසියෙන් තමයි ලියාගෙන යන්නේ ශබ්ද කරන ආකාරය ඔයාට බලලා වචන ටික ලියන්න පුළුවන්. මෙතනදී ඔයාට ආ ඊ උ ඒ ඕ කියලා කියන ටික පේනවා. මම මෙතනින් ලියනවා ඉංග්‍රීසි වලින් අකුරු ටික සර ටික ඔයා මේක ලියාගෙන අකුරු දෙක ඉස්සරහින් ලියන්න ඕනේ. දැන් ආ ඊ අයි කියලා මම ලිව්වා. එතකොට ඔයා මේක ඉස්සරහින් ලියන්න ඕනි ඉගෙන ගත්ත විදිහට ආ ඊ. ඔන්න ඔය විදිහට අයි අයි. දැන් මම ඉතුරු ටික ලියාගෙන යනවා. මෙහෙම තිබ්බහම ප්‍රමාණවත් නේද? ලියන්න බලන්න මේ විදිහට. ලියලා ටක් ගාලා ෆොටෝ එකක් ගහලා ගෲප් එකට එහෙමත් නැත්නම් මට පර්සනලි දාන්න.
හරිනේ. ඔන්න පළවෙනි එකේ තියෙනවා පුතේ I කියලා. I කියලා කියන්නේ ආදරයට. love කියලා කියන අදහස ආදරය. ඊට පස්සේ දෙවෙනි එකේ තියෙනවා අොයි. අොයි කියලා කියන්නේ AOE. අොයි කියලා කියනවා අපි නිල් පාටට. නිල් පාටට. අලුත් වචන ඉගෙන ගන්න ඕනි ඔයාලා මේවා. E කියලා කියනවා හොඳයි කියලා කියන අදහස. good කියලා කියන අදහස. දෙවැනි එකේ මේ වචනේ නම් අපිට අර අවස්ථාවේදී හම්බ වුණානේ. ඊයේ කියලා කියනවා ඊයේ නිවස ගෙදර කියන අදහස. දෙවැනි එක උවේ කියලා කියනවා උඩ මොනවා හරි දෙයක් උඩ කියලා කියනකොට ඕයි නේ ඕයි කියලා කියනවා අපි ගොඩක් කියන අදහස. many කියලා කියන meaning එක තමයි එතන තියෙන්නේ. many ඕයි. හරි. දැන් මේ දෙකේ මොනවා හරි ප්‍රශ්න නැතුව ඇති. අපි ඊළඟ අකුරු ඉගෙන ගන්න යමු. දැන් ඉරගෙන අකුරු ටික නෙමේ ලියාගත්තේ අපි සර අකුරු a e u e o කියලා කියන අකුරු. පුතේ මේ අකුරු භාවිතා කරලා අපි ඊළඟට කා අකුරෙන් එන අකුරු ටික හදා ගන්නවා. මතක තියාගන්න ජපන් භාෂාවේදී සිංහල භාෂාව වගේ නෙමෙයි සමහර අකුරු අඩුයි පුතේ. ජපන් භාෂාවට අදාළ ඔක්කොම අකුරු සිංහල භාෂාවේ තියෙන ඔක්කොම අකුරු ජපන් භාෂාවේ නෑ. හැබැයි අපි ඒ වෙනුවට කොහොමද ලියන්නේ කියලා කියන එක ගැන ඉගෙන ගන්නවා. ඒක නිසා තමයි ඔය කතකනා අකුරු භාවිතා කරලා ඉංග්‍රීසි වචන එහෙම අපි භාවිතා කරලා ජපන් වචන ලියන්න උත්සාහ කරන්නේ. ඔන්න අපි ඊළඟට යනවා. සර අකුරු 5 ඉගෙන ගත්තා. ඉරගෙන ඊළඟ අකුරු ටික ලියා ගන්න. අපි එතනදී දැන් හිතන්නකෝ මෙහෙම ආ ඊ උ ඒ ඕ සර අකුරු ටික. අපි ඊළඟට ක් අකුර කා කී කූ කේ කෝ කාකී කූකේ කෝ විදිහට තමයි අකුරු ටික හදාගන්නේ. එතකොට අපි අර අකුර ලියලා මුකුත් කරන්නේ ඒ අකුරු ටික හදා ගන්නකොට මේ අකුරට වෙනම අකුරක් තමයි තියෙන්නේ. කාකී කූකේ කෝ අකුරු ටික ලියන්නේ කොහොමද කියලා අපි දැන් ඉගෙන ගන්නවා. කා අකුර මෙතනත් අපි අර ඉස්සෙල්ලා වගේම ස්ට්‍රෝක් කෝඩ් එක පිළිවෙලට තමයි ලියන්නේ පුතේ. පළවෙනි අවස්ථාව අපි ඔන්න ඔහොම ලියනවා. පොඩ්ඩක් කෙරවලින් අකුර උඩට අරගන්න මෙන්න මෙහෙම. මේ තමයි පළවෙනි අවස්ථාව. දෙවෙනි අවස්ථාව කොහොම ලිව්වා? මෙන්න මෙහෙම ඉරක් අඳිනවා උඩ ඉඳලා පල්ලෙහාට. මේ ඉර මෙන්න මේ විදිහට පල්ලෙහාට ලියනවා. කා. ඒක ඉවර නෑ. කොහොම ලිව්වා? මෙන්න මේ උඩින් කෙටි ඉරක් අඳින්න ඕනි. තුන්වෙනි ස්ට්‍රෝක් කෝඩ් එක විදිහට. මේ තමයි කා අකුර. කා. තමයි කා අකුර. බලන්න මම ඔයාට මේක ලියන්න කියලා දෙන්න. මේ තියෙන්නේ කා. බලන්න ඇනිමේෂන් එකේ ලියන විදිය. පළවෙනි ස්ට්‍රෝක් කෝඩ් එක ඔන්න දෙවෙනි එක පටන් ගත්තා. ඊළඟට කෙටි ඉරක් අඳිනවා. මේ තමයි කා අකුර. පළවෙනි වචනය පළවෙනි කොතොබා එක තමයි කාගි. කාගි කියලා කියන පුතේ අපි යතුර. දෙවෙනි වචනේ කසා කියලා කියනවා අපි කුඩය. කුඩය. කා අකුරෙන් හම්බෙන අපේ දෙවෙනි කොතොබා එක තමයි ඒ තිබුණේ. හරි. අපි යනවා ඔන්න ආයෙත් අපේ ඊළඟ අකුර ලියන්න. මෙන්න කා අකුර අපි ඉගෙන ගත්තා.
එකයි දෙකයි තුනයි. ස්ට්‍රෝක් කෝඩ 3කින් ලිව්වා. ඊළඟට අපි යනවා ගොමෙන්නසන්නේ. ඊළඟට අපි යනවා කී අකුර ලියන්න. කී ඊ සවුන්ඩ් එක කා අකුරේ ඊ සවුන්ඩ් එක කා කී. පළවෙනි අවස්ථාව මෙන්න මෙහෙම කෙටි ඉරක් අඳින්න ඕනේ. ඉචි. දැන් යටින් තව එකක් අඳින්න. නී. මේ පළවෙනි ස්ට්‍රෝක් කෝඩ් එක මේ දෙවෙනි ස්ට්‍රෝක් කෝඩ් එක යටින් ඇඳා. ඊළඟට අපි ඉචි නී සන්. ඒකේ පොඩ්ඩක් උඩට එන්න තමා මේක අවසන් කරන්නේ. මේ පැත්තට තව ස්ට්‍රෝක් කෝඩ් එකක් තියෙනවා. ඉචි නී සන් යොන්. ඔන්න ඔහම කෙටි ඉරක් අඳිනවා. මේ පැත්තේ ඉඳන් මේ පැත්තට එන්න. කී. මේ තියෙන්නේ කී. කා ලිව්වා. මේ අපි ලිව්වා කී අකුර. කී අකුර. ඔන්න අපි යමු ඇනිමේෂන් එක බලන්න කී අකුරේ. ඔන්න බලන්න ඇනිමේෂන් එක. පළවෙනි ස්ට්‍රෝක් කෝඩ් එක ඉචි, දෙවෙනි එක නී, සන්, යොන්. හතරවෙනි ස්ට්‍රෝක් කෝඩ් එකෙන් අවසන් කරා. මේකේ පළවෙනි කොතොබා එක තමා පුතේ කිමොනෝ. කිමොනෝ කියලා කියනවා ජපන් ජාතිකයින්ගේ ගැහැණු අයගේ ජාතික ඇඳුම. කිමොනෝ එක තමා යාලාගේ ජාතික ඇඳුම විදිහට අඳින්නේ. පළවෙනි කොතොබා එක. දෙවෙනි කොතොබා එක තමා කිප් කියලා කියනවා අපි ටිකට් එකට. අපි කෝච්චියේ යනකොට ගන්න ටිකට් එකට අපි කිප් කියලා කියනවා. කිප්. හරි. ඔන්න අපි ආය යනවා. දැන් කාකි අකුර ලිව්වා. දැන් අපි යන්නේ කූ අකුර ලියන්න. කූ අකුර. ඒක ලේසි. කූ. එකම එක ස්ට්‍රෝක් කෝඩ් එකයි තියෙන්නේ. මෙන්න මේ තමා කූ අකුර. කූ. ඉචි. පළවෙනි අවස්ථාවෙන්ම කූ අකුර ලියලා ඉවරයි. මෙතන අපි අකුරු ටික ලියලා නැහැනේ. කී. කූ. අපි යම් බලන්න ලියන හැටි බලන්න. කූ. ඔන්න මේකත් එක්ක ඔයාලා වචන ටිකක් ඉගෙන ගන්නවා පුතේ. කූ අකුර පළවෙනි කොතොබා එක කුදාමුනෝ කියලා කියනවා අපි පළතුරු වලට. කුදාමුනෝ කියලා කියනවා අපි පළතුරු වලට. දෙවෙනි අවස්ථාව තෙබුකුරෝ. එතන කූ අකුර ඇවිල්ලා තියෙන තුන්වෙනි අකුර විදිහට රතු පාටින් පෙන්ලා තියෙනවා. තෙබුකුරෝ කියලා කියන පුතේ අපි ග්ලව්ස් අත්වැසුම්නේ. ඒවා වලට තමයි අපි තෙබුකුරෝ කියලා කියන්නේ. hand gloves. අපි යනවා ආයෙත් අපි ලියන අවස්ථාවට කාකි කූ ලිව්වා. දැන් අපිට තියෙන්නේ කේ අකුර. කාකි කූ කේ අකුරේදී ස්ට්‍රෝක් කෝඩ කීයයිද? 3ක් තියෙනවා. ඉචි මේක මෙහෙම ලියනවා අපි ආගොමනේ. පළවෙනි අවස්ථාව නී සන්. ඉචි නී සන්. ඉචි නී සන්. ඉචි නී සන්. ඔය විදිහට තමයි කේ. කාකි කූ කේ කෝ නේ.
හයි. අපි යමු ඊළඟ අකුරට K. K අකුර ඇනිමේෂන් එක බලන්න. ඉජි පළවෙනි ස්ට්‍රෝක් කෝඩ් එක කෙරවලින් චුට්ටක් උඩට ආවා. දෙවෙනි එක මේ සන් තුන්වෙනි ස්ට්‍රෝක් කෝඩ් එක K. K පළවෙනි කොතොබා එක තමා පුතේ. පළවෙනි කොතොබා එක බලන්න. කෙෂිගොමු. මෙතන පැන්සලකුත් තියෙනවා. මෙන්න මෙතන තියෙනවා බලන්න. මකණය. කෙෂිගොමු. කෙෂිගොමු කියලා කියනවා අපි. මකණය. කොතොබා එක තමා කෙෂිගොමු මකණය. දෙවෙනි එක ඉකේබානා. ඉකේබානා. ඉකේබානා කියලා කියන්නේ පුතේ මල් සැරසිල්ලකට. මේක ජපානයේ ගොඩාක් ජනප්‍රිය මල් සැරසිලි කලාවක්. ඉකේබානා කියන්නේ මෙතනදී අනිත්‍ය පෙන්වන ගමන් එයාලගේ සංස්කෘතික අංගයක් විදිහට මල් සැරසිලි කරන එකක් තමයි තියෙන්නේ. මේක බුද්ධ ආගමෙන් එයාලා භාවිතා කරලා අනිත්‍ය බව පෙන්නනවා, කැඩෙන බිඳෙන බව, පරිසරය විනාශ වෙලා යනවා, හොඳට තිබුණා වුණත් කියන එක ප්‍රකාශ කරන ගමන් හදන මල් සැරසිලි කලාවක්. මේක එයාලා ස්කූල් තියෙනවා. මේවා ඉගෙන ගන්න පොඩි පොඩි වර්ක්ෂොප් වගේම ගොඩ දුරට ඉගෙන ගන්න මේ පාසල් ගොඩ ජපානයේ තියෙනවා ඉකබනා ඉගෙන ගන්න තැන්. ඉගෙන ගන්න දීර්ඝ වශයෙන් මෙතන පොඩි සංකල්පයක් නෙවෙයි ලොකු සංකල්පයක් තියෙනවා. අපිට ජපන් භාෂාව ඉගෙන ගන්නකොට සංස්කෘතික අංගයක් විදිහට ලොකු පසුබිමකුත් එක්ක එන මල් සැරසිලි කලාවක් තමයි ඉකබනා කියලා කියන්නේ. මේවා ගැන ඔයාලා හොයලා බලන්න ඕනි ජපානයට යන්න ඉන්න කට්ටිය විදිහට. මොකද මේවා ඔයාලට ගොඩක් වැදගත් වෙන දේවල්. හයි. ඔන්න අපි යනවා ඊළඟට කාකි කුකේ කෝ අකුරට කෝනේ කාකි කුකේ කෝ. මෙතන තියෙනවා ස්ට්‍රෝක් කෝඩ් දෙකක්. මේ තියෙන්නේ පළවෙනි එක වම් පැත්තෙන් දකුණු පැත්තට, තුන්වෙනි එක යටින් ඔන්න නේ. ඉචි නී ඉචි නී ඉචි නී. හයි. අපි ඇනිමේෂන් එකත් එක්ක බලමු. බලන්න කෝ. පළවෙනි ස්ට්‍රෝක් කෝඩ් එක දෙවෙනි අවස්ථාව. ඒ තමයි කෝ සවුන්ඩ් එක. පළවෙනි කොතොබා එක කෝ අකුරෙන්මයි පටන් ගන්න තියෙන්නේ. කෝඑන් ඕ. එතන කෝ අකුර දීර්ඝ අක්ෂරයක් වෙලා තියෙනවා මේ කෝඑන් කියලා කියනවා උද්‍යානය පාක් එක කියලා කියන එක තමයි මේ තියෙන රූප සටහන දිහාත් හොඳට බලන්න. හරි. දෙවෙනි එක කෝචා කියලා කියනවා. ඉස්සෙල්ලා අපි ඔචා ඉගෙන ගත්තා ජැපනීස් ටී එක. මේ තියෙන්නේ ඉංග්ලිෂ් ටී එක. අර අපි ප්ලේන් ටී කියලා බොන්නේ. ඒ විදිහට අපිට මේ කෝචා අරක කොළ පාටයි. බලන්න මේකෙත් කප් එක වෙනස්. මේක අපි සාමාන්‍යයෙන් පීරිසි කෝප්පයක් විදිහට තියෙනවා. මේක කෝචා කෝප්පෙත් වෙනස් වෙලා තියෙනවානේ. ටී කෝප්පෙත් වෙනස් වෙලා තියෙනවා. මේ තියෙන්නේ දැන් තියෙනවා කාකීකුකේකෝ අකුරු ටික ඔන්න දැන් අපි ඉගෙන ගත්තා. කාකීකුකේකෝ අකුරු ටික ඉගෙන ගත්තා. හයි. මේකෙදි තේරුම් නැති ලියන්න අමාරුයි වගේ මොනවා හරි ගැටලු තියෙනවද පුතේ? මෙතනදී මම ලියන්නම්. K 1 2 3 K කෝ කාකීකුකේකෝ. ඔය තමයි අකුරු ටික. කාකීකුකේකෝ ආ ඊ උ ඒ ඕ කාකීකුකේකෝ. ඔන්න අපි අකුරු 10ක් දැන් ඉගෙනගෙන තියෙන්නේ. අකුරු 10ක් දැන් ඉගෙනගෙන තියෙන්නේ. ඔයාලට
මේකත් එක්ක ඉගෙන ගන්න තව වචන ටිකක් තියෙනවා. මම ඔයාලට කිව්වා පුතේ තෙන් සහ මරු භාවිතා කරලා අපිට මොකද කිව්වේ? තෙන් සහ මරු භාවිතා කරලා අපිට මේ අකුරු හදාගන්න පුළුවන් කියලා කිව්වා. සාමාන්‍යයෙන් ඔයාලා ලියාගන්න නෝට් එකක් විදිහට පොඩි කොටුවක් දාලා තෙන් කියලා කියන්නේ පුතේ මෙන්න මේ විදිහට පොඩි ඉරි කෑලි දෙකක් ලියන එක. අකුර උඩින් මේ වගේ පොඩි ඉරි කෑලි දෙකක් ලියනවා. හැබැයි අපි හැම අකුරක් උඩටම තෙන් භාවිතා කරන්න බෑ. තෙන් භාවිතා කරන අකුරු තියෙනවා. ඊළඟට මරු කියලා කියන එකේම තේරුම තමයි බිඳුව රවුම කියන අදහස. මේ පොඩි ඉරි කෑලි දෙක දැම්මා වගේම අකුරක් උඩින් මෙන්න මේ වගේ චූටි බිඳුවක් ලියන අවස්ථා තියෙනවා. චූටි බිඳුවක් ලියන අවස්ථා තියෙනවා. අපි කියනවා ඒකට මරු කියලා. මරු දාලත් අර තෙන් වගේම තමා හැම අකුරටම අපිට මරු භාවිතා කරන්න බෑ. මරු භාවිතා කරන්න පුළුවන් අකුරු තියෙනවා. දැන් ඔයාලට මෙන්න මේ කාකී කූකේ කෝ කියලා කියන අකුරු ටිකට කාකී කූකේ කෝ කියලා කියන අකුරු ටිකට අපිට තෙන් භාවිතා කිරීමේ හැකියාව තියෙනවා. තෙන් භාවිතා කිරීමේ හැකියාව තියෙනවා. එතකොට තෙන් භාවිතා කරපුවාම මේ අකුරු ටික සවුන්ඩ් එක වෙනස් වෙනවා. තෙන් භාවිතා කරියාට පස්සේ මේකේ අකුරු වල තේරුම් ටික වෙනස් වෙනවා. මම මේ ටික මකනවා. මොකද ඔයාලා මේ වෙනකොට මේවා දැන් අපි ඉගෙන ගත්තානේ. මම මේක සාරාංශයක් විදිහට තියෙන තැන තමයි භාවිතා කරන්නේ. තෙන් භාවිතා කරලා ඔයාලට කියන්න. දැන් ඔයා කාකී කූකේ කෝ කියලා ලියපු අකුරු ටික තෙන් දාලා ලියන්න පුළුවන්. මම එහෙම කිව්වනේ ඔයාට. හරි. අපි බලමු ඉස්සෙල්ලා තෙන් භාවිතා කරලා ලියලා. දැන් කා අකුරට අපි මොන්නේ දැන් ඔන්න අපි කා අකුර මෙහෙම ලියනවා. මෙන් කා ලිව්වා. දැන් අපි මොකද කරන්න ඕනි? තෙන් දාන්න ඕනි. තෙන් දානකොට මෙන්න මෙහෙම මේක උඩින් චූටි ඉරි කෑලි දෙකක් අනිනවා. සාමාන්‍යයෙන් අපි ලියන අකුරට උඩින් චූටි ඉරි කෑලි දෙකක් අනිනවා. ඒ තමයි තෙන් දානවා කියලා කියන්නේ. එතකොට මේ අකුර කා අකුර අපි ගා කියලා තමයි ශබ්ද කරන්නේ. කා අකුර ගා විදිහට ශබ්ද කරනවා. කී අකුර ලිව්වා. දැන් ඔන්න මම තෙන් දානවා. තෙන් දැම්මට පස්සේ කී අකුර මොකද වෙනව ඇත්තේ? ගී වෙනවා. ගී අකුර වෙනවා. කූ අකුර ලිව්වා. කූ අකුරට අපි තෙන් දාමඩ පස්සේ කී කූ ගු වෙනවා. ගු. ඊළඟට කේ අකුර ලියලා කේ අකුරට තෙන් භාවිතා කරාට පස්සේ අපිට ඒක ගේ. කෝ අකුරට තෙන් භාවිතා කළාට පසුව අපිට මොකද කියන්න පුළුවන්? හිතන්න කියන්න බලන්න මට. කියන්න බලන්න තේරුණා නම් කොහොමද එනව ඇත්තේ කියලා. ගාගී ගූගේ Go. ගෝ වෙන්න පුළුවන්. ඔන්න එහෙනම් අපි දැන් එක අකුරු ටිකක් ඉගෙන ගත්තා. දැන් අරක ලිව්වා අපි තෙන් භාවිතා කළා. තව අකුරු පහක් ඉගෙන ගත්තා. ගාගී ගූගේ ගෝ. ගාගී ගූගේ ගෝ. කාකී කූකේ කෝ කියලා කියන එකෙන් අපි තෙන් භාවිතා කරලා ගාගී ගූගේ ගෝ කියලා කියන අකුරු ටික හදාගත්තා. දැන් ඔන්න ඔයාට ලියන්න පුළුවන් වෙන්න ඕනි. මෙතනදී ඔයාට මම පුතේ වචන ටිකට අදාළව මොකක්ද කියලා දෙන්න ඕනි. දැන් ගාගී ගූගේ ගෝ වලට අදාළ වචන ටිකක් තියෙනවනේ නේ. හරි. අපි ඒක බලමු.
මේ තියෙන්නේ ගා අකුර. දැන් ඔන්න අතන ස්ට්‍රෝක් කෝඩ මොකක්ද? 4ක් තිබුණා. ගොමෙන්නේ ස්ට්‍රෝක් කෝඩ 3ක් තිබුණා. දැන් 4යි 5ක් වෙනවා. තෙන් දානවත් එක. බලන්න ඇනිමේෂන් එක. ඉස්සෙල්ලා අපි කා අකුරේ ස්ට්‍රෝක් කෝඩ් එක ලියා ගන්නවා. පළවෙනි අවස්ථාව දෙවෙනි අවස්ථාව දෙවෙනි ස්ට්‍රෝක් කෝඩ් එක තුන්වෙනි එක ඔන්න දැන් අපි තෙන් භාවිතා කරනවා දෙක. හරි. මේ තියෙන්නේ ගා අකුර ගා. ඔන්න අපේ පළවෙනි කොතොබ එක ඕරිගාමි කියලා කියන්නේ ජපානයේ නැවුම් කලාව. එහෙමත් නැත්නම් කොළ කෑල්ලක් නමලා හදන මෙන්න මේ වගේ පොඩි සත්තු එහෙමත් නැත්නම් සමහර එළවලු වර්ග පළතුරු වර්ග එයාලා හදනවා. එක එක දේවල් හදනවා. මේ ඒකට කියන්නේ අපි ඕරිගාමි කලාව නැමුම් කලාවක් ඒක. හරි. ඔන්න යනවා ගී අකුර බලන්න අකුර ලියන හැටි. කී අකුර ලියන එක විදිහටම ඉචිනි සන් ජොන් ගෝ අවස්ථා 4 ලියලා ඉවරයි. ඉචිනි සන් යොන්ගෝ රොකු අවස්ථා 6කින් තමයි අපි ගී අකුර ලිව්වේ. වචනය උසගි කියලා කියනවා අපි හාවට ක වෙනවා මෙතනදී ග. ඉච්චි නිසන් නේ අවස්ථා 3යි ස්ට්‍රෝක් කෝඩ 3යි. නුයිගුරුමි කියලා කියනවා අපි සෙල්ලම් බඩු වලට මෙතනදී අපි භාවිතා කරන සෙල්ලම් බඩු වලට තමයි නුයිගුරුමි කියලා කියන්නේ. හරි. ගේ ගි කාකි කුකේ කෝ නේ කේ අකුර වෙනුවට ගේ අකුර. ඉච්චි ni san yon go අවස්ථා 5යි. පළවෙනි වචනය කොතොබා එක තමා ගෙන්කන් කියලා කියනවා ජැපනීස් ස්ටයිල් එකේ තියෙන නිවාසවලට ඇතුල් වීමේ ස්ථානය ගෙන්කන් කියලා කියන එක පොඩ්ඩක් සාමාන්‍ය බිම් මට්ටමට වඩා අඩියක් විතර උසින් ගෙට ඇතුල් වෙනම තැන තියෙන. එතකොට එතන සෙරෙප්පු, සපත්තු, කුඩ, ජැකට් ඒ වගේ දේවල් ගලවලා තියලා යන්නේ මේ ගෙන්කන් එන්ටරන්ස් එක ඇතුල් වීමේ ස්ථානයේදී. ඒ වගේම අපි දාගෙන යන සෙරෙප්පු දෙක, සපත්තු දෙක එතනින් ගලවලා තියලා ගේ ඇතුළට දාන්න යාලට වෙනම ස්ලිපර්ස් තියෙනවා. ඒක ඔතනින් දාගෙන තමයි ගේ ඇතුළට යන්නේ. ඒ ජැපනීස් ස්ටයිල් එකේ නිවසක ඇතුල් වීමේ ස්ථානය. ගෝ එක ස්ට්‍රෝක් කෝඩ 4යි තියෙන්නේ. බලන්න කෝ අකුර ලියනවා වගේ ඉචි නී සන් ජොන් 4යි අවස්ථා. මේ කොතොබා එක තමා වචනේ තමා පුතේ ඉචිගෝ කියලා කියනවා අපි ස්ට්‍රෝබෙරි වලට තමා ඉචිගෝ කියලා කියන්නේ. හරි. එතකොට ඒකත් එක්ක අද ඔයාගේ කියලා දෙන්න තියෙන අකුරු කීයද? අපි 15ක් ඉගෙන ගත්තා. කාකී කූකේකෝ ගාගී ගූගේගෝ ආ ඊ උ ඒ ඕ අකුරු 15ක් ඉගෙන ගත්තා. මේකට අදාළව ඔයාට මම දැන් ලියනවා වචන ටිකක්. මොකද කරන්න ඕනි ඔයා අවසාන වෙලා යවේ. මේ ටික ලියලා දාලා තමයි ක්ලාස් එකෙන් ඔයා ලොග් අවුට් වුණාට ගැටලුවක් නැහැ. ලියලා ඉවර වෙලා ඉස්සෙල්ලා වගේම ෆොටෝ එකක් ගාලා දාන්න ඕනි මේ ටික. හරිද පුතේ? පැහැදිලි නේද මං කියපු දේවල් ටික? ඔව් සෙන්සි. හයි. ඔන්න මම ඔයාට ලියන්න තියෙන අකුරු ටික ලියනවා. හරි.
කකි ගොගක කගි ගොගෝ අකි කුගි මේ වචන ටික ලියලා දාන්න.